අපේ අලුත්ම YouTube නාලිකාවට ඉතින් නැවතවතාවක් කියන්නේ පොඩ්ඩක් සබස්ක්‍රයිබ් කරලා සපෝට් එකක් දෙන්න. ඉතින් අපි ආයෙ පාරක් හම්බෙලා තියෙන අපේ බෙන් අයියා බෙන් අයියා කියලා කියන්න. කෑලි කියන්න බෑ. කෑලි කියන්න බෑ. හරි. ඉතින් මේ දැන් අපි කලින් වීඩියෝ එකේ ඉතාලිය ගැන ඉතාලිය සංස්කෘතිය එතකොට බයිසිකල් පදින්න ඔය ගැන කතා නම්මන ඔක්කොම කතා කරා. ඉතින් අයියේ මේ දැනගන්න ඕනේ මිනිස්සු ගැන. ඉතාලිය මිනිස්සු ලංකාවේ මිනිස්සු අතර තියෙන වෙනස මොකක්ද? ඒකට මම කියන්නේ පාට නෙමෙයි. ඔව් පාට නෙමෙයි කට්ටියගේ අපේ කතා බහ ආදර සම්බන්ධතා ඒ වගේ රිලේෂන්ෂිප්ස් ඒ වගේ දේවල් ඒ වගේ ඒකට මම මෙහෙම කියන්නම්. මොකද මම ඉතාලියේ සිටියට මම ගොඩක් යුරෝපේ ඔය දන්නවනේ මම ජර්මන් යනවා ස්විස්ලන්ත යනවා මගේ යාළුවෝ මාත් එක්ක සමකාලීනව වැඩ කරපු යාළුවෝ ගොඩක් වැදෙන්නේ යුරෝපීය කාන්තාවන්. ඒ කියන්නේ සුද්ධියෝ. ඉතින් මම යුරෝපයේ ගොඩක් මේ යනවා මට වැකේෂන් දවස් දෙකක් හම්බුණත් මං ගිහිල්ලා ඉතින් මම දන්නවා මේ සමස්තයක් හැටියට යුරෝපීය ජාතිකයන්ගේ අපේ අතරේ තියෙන ලොකු වෙනසක් මට මේක ඇත්තම කියන්න අවස්ථාවක් දුන්නට මල්ලිට ගොඩක් ස්තුතියි. අනිවාර්යයෙන්. මේ දේ අපේ රටේ තියෙන්න ඕන කියලා මට හිතෙනවා. ඒක තමයි අතරම මේ බොයිෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් හෝ සැමියා බිරිඳ හෝ අතරේ තියෙනා වූ අන්‍යෝන්‍ය අවබෝධය සහ අන්‍යෝන්‍ය මේ විශ්වාසය. මම ඒක මාර විදියට එහෙ දකිනවා. ඒකට හේතුව තමයි අපි හිතන්නේ ඒක අනිත් පැත්තෙන්. ලංකාවේ කට්ටිය හිතන්නේ සුද්ධ සුද්ධියෝ මෙහෙමයි. ඒක සම්පූර්ණ වැරදි. අපි මමත් හිතන් හිටියේ යුරෝපයට යන්න කලින් සුද්ධියෝ වෙන සෙක්සි මම මේ කියන වචන වලට සමා වෙන්න. ඔය ෆිල්ම් වලින් අපි දකින එකනේ අයිඩියා එකක් ගන්න. ඔව්. අර ෆිල්ම් වල ඒගොල්ලෝ බිකිනි ඇඳන් ඒවා මේ ඉන්නවා. ඒ හින්දා අපි හිතනවා සුද්ධියෝ කියන්නේ ඔක්කොම සෙක්සි. දැන් එහෙම නැද්ද? easy going. එහෙම නෑ. සමහර විට ඒගොල්ලෝ හොලිඩේ මෙහා ඇවිල්ලා සමහර විට ඔය බීච් බොයිස්ලා එක්ක නිකන් ෆන් එකක් ගන්න එහෙම සෙට් වෙන අයත් ඉන්නවා. මම එහෙම සුද්ධියට සුදුහුණු ගන්නවා කියලා හිතන්නත් එපා. ජෙනරලි මම මේ ජෙනරාලි කියන්නේ ජෙනරලි කතා කරන්නේ මේ සමස්තයක් හරියට අර මේ දේ අපිට තියෙනවා නම් ගොඩක් හොඳයි කියලා මම කියන්නේ මම දැක්ක දේ. මිනිහයි ගෑණිය සහ හෝ පිරිමි මේ බොයිෆ්‍රෙන්ඩ්ලා ගර්ල්ෆ්‍රෙන්ඩ්ලා අතර ඒ දෙගොල්ලෝ අතර ඒගොල්ලන්ගේ තියෙන මාර විශ්වාසයක්. ඒ කියන්නේ ඒගොල්ලෝ පොඩි කාලේ ඉඳන්ම ඒගොල්ලන්ගේ මිශ්‍ර ඉස්කෝලේමයි තියෙන්නේ. ඒගොල්ලෝ අතර ලිංග භේදයක් නැහැ ලොකුවට. යාළුවෝ වගේම හැදෙන්නේ. පිරිමියා කියන්නේ කවුද? ගෑණි කියන්නේ කවුද කියලා ලොකුවට ඒගොල්ලන්ට අවබෝධයක් තියෙනවා. මැජික් නෑ. අපේ ගෙවල් වල පවා අපේ සහෝදරියෝවයි සහෝදරයෙක් ඉන්නවනේ මේ දෙකින්ව පොඩ්ඩක් වෙන් කරලා වගේ දෙමපියොත් හදන්නේ. අනිත් එක දහම් පාසලට ගියත් ඉස්කෝලේ කෙසේ වෙතත් දහම් පාසලෙත් ගෑනු ළමෙන් වෙනම පිරිමි ළමෙන් වෙනම තමයි වාඩි කරවන්නේ. එතකොට නිකම්ම අපිට කුතුහලයක් ඇති වෙනවා කවුද මේ කෙල්ලෙක් කියන්නේ? කෙල්ලෝ බලන කවුද මේ අමුතු සතෙක් කොල්ලෙක්? එහෙම දෙයක් වෙන්න තියෙන එකෙන් තමයි අර මෙහෙ එක සෙක්ෂුවල් ප්‍රොබ්ලම් ඇති වෙන්නේ කියලා මම හිතනවා. ඒ ලොකු වෙනකම්ම මේක ඔතන කුසුකුසුවක් මොකක් හරි කසාද හරි කුතුහලයක් මේ ගෑණි කෙල්ලෙක් එක්ක යාළු වෙනකම්. ඉතින් ඕක හිතේ පැහැපැලෙද ඉඳලා කෙල්ලෙක් එක්ක යාළුනා කියන්නකො. යාළුවන්ට පස්සේ කෙල්ල බූට් එක දීපුවට පස්සේ අන්න නැත්තම් කොල්ලබඩ අන්න එක්ක මැරෙනවා නැත්තම් කෙල්ලව මරනවා. ඒ වගේ ප්‍රශ්න එනවා. ඊට අමතරව මේ මට කියන්නත් ඕනේ මේ යුරෝපීය ජාතිකයන් ඒවා පොඩි කාලේ ඉඳන් ලබන නිසා ඔවුන් මාර විදියට මේ එකිනෙකාව විශ්වාස කරනවා. ඒගොල්ලෝ කඩේ අරින්නේ නැහැ කවදා. කඩේ අරින්න අවශ්‍යකුත් නැහැනේ. ඒගොල්ලෝ හැමදේම විඳලානේ තියෙන්නේ. ඒගොල්ලොත් පොඩි කාලේ 13 ටීනේජ් එකේදී කරනවා. ඔය මත්පැන් වර්ග, ඔය ගංජා කියන ඒවා. ඉතින් ඒක කරන්න පුළුවන් ඔක්කොම කරනවා. හැබැයි අවුරුදු 18 දී ඔයා මම බොරුවක් කියනවා නම් වෙන යුරෝපීය අයගෙන් වැඩ කරන අයගෙන් අහලා බලන්න. මේ 18 වෙද්දී 19 වෙද්දී ඒගොල්ලෝ යුනිවර්සිටි මේ වගේ ඉගෙන ගන්න බැරි නම් පැත්තකට කරන්නේ නැහැ. ඉස්සරහටම යන්න දෙනවා ඒගොල්ලන්ට. ඉතින් ඒගොල්ලෝ අනිවාර්යෙන් යුනිවර්සිටි යනවා. අර කරන්න ඕන දේ කාලෙදී ඔක්කොම කරලා තියෙන්නේ. ඒතර ඒගොල්ලෝ මෙතන පිරීලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා පාර්ට්නර් කෙනෙක්ව තෝරගත්තම සෑහෙන කාලයක් එකට ඉන්නවා. දැන් අපි කියනවා ඒගොල්ලෝ ලිවින් ටුගෙදර් ඉන්නවා. ඒගොල්ලෝ ලිවින් ටුගෙදර් ඉන්න ගමන් එකට ඉන්න ගමන් ළමයිනුත් හදනවා. නෝ තාත්තා කියලා අම්මා කියලා බර්ත් සර්ටිෆිකේට් එක ඒගොල්ලෝ සඳහනුත් කරනවා. ඉතින් එහෙම කෙරුවයි කියලා අපි හොඳට කසාද බැඳලා හේවිසි ගහලා පිරිත් කියලා ඔක්කොම කරලා අපේ පල්ලිවල ඔක්කොම ඒවා ඉදිරියට යාගමික විදිහට හොඳට බැඳලා කඩා කප්පල් වෙනවා. ඔව්. වැඩි කල් දී ගියන්නේ නැහැ නැත්තම් හැමතිස්සෙම වලි. මිනිහා ගෙදර එන්න පරක් වුණොත් කාර්ය ගෑණි ඒක නෑ. සැක කරනවා ගෑණි එළියට කඩේට ගියොත් එනකම්ම උඹ ගයි කීයටද ගියේ උඹ එක ඇත්තටම එහෙම සැක කරීම තියෙනවා. සැකේ තමයි ලංකාවේ තියෙන තරුණුනේ. ඒකේ තමයි ඉතින් අර පෞල් ප්‍රශ්නයක් පටන් ගන්න තියෙන පළවෙනි අකුරු තුන. ඔව්. ඉතින් ඒක තමයි ඒගොල්ලන්ගේ මම ඉතින් හොඳටම දැකලා තියෙනවා. මම වැඩ කරන්නේ බාර් එක. ඉතින් මම බාර් එක මම ඉතින් ලික දෙන කෙනානේ. ඇත්තටම හිතෙන් දෙන අය මේ කපල්ස් කියලා මම දන්න ඉන්නවා. ඒගොල්ලෝ එනවා මං අහනවා ඒ ලවුරා
ධාරණ කියන්න හොඳ මගේ එහිලියක් කියන ලවර දොවේ තොමාස්සෝ තෝමස් කියලා කියනක ඉංගලිස් ඌ ගෙදර ළමයි බලගින් නමංගව මගේ අමීචිලා අමී කියලා එක කියන්නේ මගේ මේ ගෑනු යාලුව ටිකක් එක් මඟ ඇපරතියෝ කියන්න හැපියාව වගේ හැදේ මංගව මන් අතලෙක් ගන්නව මගේ යාලුවත් එක් ඌ ගෙදරට ළමයි බලගන්න නැත්ත ඌ ගෙදර ඊට පස්සේ එයා ගෙදරට වෙලා ඉන්න දවසට අර එනවා එයාගේ යාලුවෙක් අතල් ගන්න එහෙමයි කවදාවත් ඒ යාලුවත් එක්ක ඉන්න ගමන් මිනිහා කෝල් කර ඔබ කියලා දෙන්නේ ඔබ ඉවරද ගනින් මට වීඩියෝ කෝල් එකක් දෙන්න බම්බාට කවුද ඒක කරන්නේ ඉතින් ඒක ඒ තත්ත්වයට අපිත් පත් වෙනවා නම් මන්නම් කියන්නේ ගොඩාක් දුරට අපේ රටේ ඔය තියෙන මේ ප්‍රධාන ප්‍රශ්නේ ආර්ථික ප්‍රශ්න තියෙනවා ඉතින් ඒක කොමල්ලා කියන්නේ ආර්ථික ප්‍රශ්න තියෙනවා කියලානේ ආර්ථික ප්‍රශ්නේ තමයි ඉතින් ඒ කාලේ ඉඳන් මම ඉපදිච්ච දායින් මේක තාම තියෙනවා අර ලෝක යුද්ධෙයි අපේ රටේ ආර්ථික ප්‍රශ්නේ තාම විසඳුන්නේ නැහැ මම දැන් මටත් දැන් හොඳ වයසක් ඒ දෙක තාම ඉවරුන්නේ නැහැ අඩු ගානේ අපේ අලුත් කෙල්ලෝ උඹලවත් අඩු ගානේ ඔය අන්ඩර්ස්ටෑන්ඩින් එක හදාගනිල්ලා මට ඒක තමයි කියන්න තියෙන්නේ මේ විශ්වාසය ගොඩනගා ගනිල්ලා මම මේ කතා කරන්නේ මගේ ළමයින්ට කියනවා වගේ ඒකයි එහෙම ඔය වචනෙන් අමතුවේ ඒකට තරහ වෙන්න එපා මේ දෙගොල්ලෝ අතර තියෙන විශ්වාසය ගොඩනගා ගත්තම ඔය ප්‍රශ්න කිසි දෙයක් ඇති වෙන්නේ නැහැ විශ්වාස නැත්තම් මුලින්ම අතහැරලා දාන්න මං කියන්නේ ඒකයි ගොඩක් කල් ගිහිල්ලා අවිශ්වාස කරනවට වැඩක් නැහැ නැත්තම තර්කානුකූල බැලුවත් නැද්ද මල්ලි දුර ගිහිල්ලා ඉවරයි දුර ගිහිල්ලා ඉවරනේ දුර ගියේ ඔයාට විශ්වාසින්දනේ දුර ගිහිල්ලා දෙන්න එකට ආවට පස්සේ එළියට ගියාම එන්න පරක්කුනොත් එහෙම කරන හරි වැරදි නැද්ද අනිවාර්යයෙන් අවිශ්වාස නම් මුලින්ම අතාරින්න ඕනේ මං කියන්නේ ඉතින් ලව් affairs වලට මං ආශිර්වාද කරනවා වැඩි වැඩියෙන් ලව් ලැබේවා නමුත් විශ්වාස කරන්න එකිනෙකාට අවබෝධයෙන් හරි ඉතින් අපි ගොඩක් දැනගත්තා ඉතාලිවල සහ ලංකාවේ ආදර සම්බන්ධතා මිනිස් ජීවිතය ගැන ගොඩක් දේවල් දැනගත්තා ඉතින් ගොඩක් thank you ඉතින් තව වීඩියෝකින් අපි හම්බෙමු අනිවාර්යෙන්ම අවුන ප්‍රශ්න දෙයක් අහන්න මම දන්න දෙයක් නම් අනිවාර්යෙන් කියනවා අනිවාර්යෙන් බොක්කෙන් හදවතින් කියන්නේ දන්නේ නැත්නම් මෙන්න මල්ලි මම දන්නේ නැහැ කියලා කියනවා අනිවාර්යෙන්